අම්බෝ අදත් යන්න ඕනේ කඩේට මේ බස් මේ කවල් බස් එක නම් වල හරියන්නේ නැහැ මේ අයිස්ක්‍රීම් කඩේට වැඩක් නැහැ මේ බස් එකෙන් හරියට ඉඩයක් නැහැ මේ බස් එක කොහොමද කවුරුත් නවත්තන්නේ නැහැ මේ පැත්තෙන් නවත්තමු මේ පොඩ්ඩක් මිනිහෙක් ඉන්නවා අපි පොඩ්ඩක් ඉස්සරහින් නවත්තමු එයා කොමිනියා ආරෙ ඉන්නේ අපි ඔතන නවත්තමු බස් එක ඉතින් හම්බෝ අදවත් අයිස්ක්‍රීම් චුට්ටක් විකුණ ගන්න ඕනේ මේ වැඩේ ඉතින් හරි ගිය නැතුව මම මේ වැඩේත් දමලා ගහලා යනවා ඔක්කොම අයිස්ක්‍රීම් ටිකක් කොලේ ගහලා ඉතින් අපි දැන් සුපුරතෙන් වැඩේ පටන් ගන්න තමයි හදන්නේ නම් පටන් ගමු අයිස්ක්‍රීම් චොක්ලට් එකක් රුපියල් 100යි චොක්ලට් එකක් රුපියල් 100යි අයිස්ක්‍රීම් වැනිලා එකක් රුපියල් 100යි වැනිලා එකක් රුපියල් 100යි අයිස්ක්‍රීම් කවුරුත් එන්නේ නෑනේ ගන්න ඔයාටද හයිද මම අයිස්ක්‍රීම් එකක් ගෙන්නම් අයිස්ක්‍රීම් එකක් අරගෙන අපේ පළවෙනි බිස්නස් එක අපි ගෙන් දෙමු මහත්තයා මෙන්න අයිස්ක්‍රීම් එක ඉන්නකෝ මම පොඩ්ඩක් කාපන් ඇත්ත තමයි අප්පා අනේ අයියෝ දැන් ආයේ මේ අයිස්ක්‍රීම් ටික දූලිත් වෙලා ඇත්ත තමයි ඒක තමයි ඇත්ත මේ අයිස්ක්‍රීම් ටික දානවා මේ බෙත්තේ දානවා මේ අයිස්ක්‍රීම් ටිකක් දාන්න ඕනේ මේ මම පොලිස් මාමා අර ඉන්නේ කවුද ආර පොලිස් මාමානේ දෙවල් කතා කරේ පොඩ්ඩක් ගිහින් බලන්න ඕනේ ඇයි දන්නේ කිසිම වැරද්දක් කළේ දන්නේ අක්කරේ අයියෝ බලංගෝ අර මහත්තයා කිව්වොත් දන්නේ නැහැ මේකේ සීන් එක ආවද මම දැක්කා තන ඔයා කරපු දේ අයිස්ක්‍රීම් ටික ගාඩ දැම්ම නේද ඇයි දැම්මේ නෑ නිකන් මට දැන් ඒ අයිස්ක්‍රීම් ටික වැඩක් නෑ බොරු කියන්න එපා මට අර මහත්තයා කෝල් කරලා කිව්වා ඔයා ජඩ අයිස්ක්‍රීම් දෙන්න කියලා යා තුක්කි තරක් කියලා කිව්වා මට කිව්වා ඒ මහත්තයා දැම්ම ගිහින් අයිස්ක්‍රීම් කඩේ වහනවා හරි එන අයියෝ දැන් ඉතින් මම මොනවද කරන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ අර දැක්කන ඉතින් අර අයිස්ක්‍රීම් කඩේ දැන් වහන්න නෑ කමක් නෑ ඉතින් දැන් ඉතින් මම මොන රසාවක් කරන්නද කියලා නම් මට තේරෙන්නේ නෑ පහලට දාමු මේක ක්ලෝස් එක දාමු ක්ලෝස් ලිවි කිරිටියක් ගත්තා ක්ලෝස් ඔක්කොම ලිවි කිරිටි ගත්තා දැන් ඉතින් වැඩක් නෑ අපිට කරන්න මංගාවර එකතු කරපු ලක්ෂයක් තියෙනවා නේද මගේ අර රත්නපුර යාළුවෙක් ඉන්නව නේද ගරාජ් එකේ තියෙන අපි මම එහෙට ගිහිල්ලා අපි බස් එක හදාගමු සුපියට කොහොමද දැන් බස් එක හදාගමු රත්නපුරේට යන්න තියෙන්නේ රත්නපුරේට ගිහිල්ලා අපිට වැඩේ සෙට් කරගන්න පුළුවන් වෙයි බඩගිනිත් එක්ක අවුලක් නෑ දැන් යන්කෝ එන අපිට අග්ගාලයා කොයිද මිනිස්සු යන්නේ අයියෝ ටිකක් සද්ද නැතුව ආවා ඒත් එක්කම හැප්පුණානේ අයියෝ අම්බෝ මිනිස්සුන්ගේ බැනින් ආනපා අපරාධිතින් මේ ඔක්කොම මගේ අයිස්ක්‍රීම් කන්නේ නැහැ නිසා වෙන්නේ තියෙන්නේ නැති ඒක නිසා වෙන්නේ අයියෝ කමන්නේ ඉතින් අපි දැන් යන් උලක් නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් පොලිස් මහත්තයාත් බැන්නා අපරාධිතින් අම්බෝ බත් එකක් කාලා මේ පැත්තෙන් ටක් ගාලා දැන් තේ පොඩ්ඩක් හරි සනීපයක් දෙන්නේ රසත් එක්ක බත් එකට ටක් ගාලා යන්න ඕනේ නා අපේ යාළුවගේ එක මේ පැත්තට තියෙන්නේ නා යන්කෝ එන
අඩේ ඇයි මේ තම්ම හැඹුනේ නැත්තේ ඈ මේ මොකද්ද මේ කුඹරකුත් තියෙන්නේ මොකක්ද මේ කුඹරක් ඈ මම වැරදි පාරෙන් ඇවිල්ලා තියෙන්නේ හොඳලාට දැන් පිටිපස්ස හරවගෙන ආවායෙත් මේ පැත්තේ නැත්තේ එන දුරක් ඉන්න තිබුණේ අපරාධයෙන් මම ආවේ නෑ හරියට දැන් චුට්ටක් දුර යන්න තියෙන්නේ ටික දුර යන්න තියෙන තව අපි යන්කෝ එනම් මේ පැත්තට මම අදුන්න බස් කඩේකින් බස් කඩේ අපේ යාළුවා සඳුනයා මගේ හැම දෙකටම ඉන්න එකා වුණේ උට කියලා හදාගන්න පුළුවන් අර තියෙන කඩේ අපි හදාගෙන යමුකෝ ඒකට අපි යමුකෝ එන මේ සඳුනයා මේ අපිට බස් එක දෙනවද මට මේ බස් එක අඩෝ ඔහෙට කොහෙන්ද මේ බස් එක ඕක බ්‍රේක් ගහන්න අඩි කොහොමද ඔයාට මේ බස් එක හැම්බුනේ නෑ හලෝ මම මේවර අනිත් දවස්වල 50ක් සල්ලි ලක්ෂ 50ක් ලක්ෂ 25ක් අරලා හොයලා කොහොම හරි ගත්තේ මේක මේ ජරාවක් මහා මේ මං ඔයාට කියලා අද හදා ගන්න ආවේ මේ මට මේක හදලා දෙනවද සුපිරියට ආයෙත් හදලා දෙන්න අර පැත්තට යන්නකෝ එන හරි එහෙනම් අපි දැන් මෙතනට වෙලා ඉමු අර යාළුවා කිව්ව නිසා අපේ යාළුවා බස් එක සුපිරියට හදලා දෙන්න ඕනේ මේ කෑල්ල කැතයිනේ හරි මම හදමු ඒ කෑල්ල ඔක දාමු මේක ඔක හදමු හරි ඔක කෑල්ල කැතයිනේ අපි කෑල්ල දාමු ඕක දාන්න ඕනේ මේ ඔත් මේ කැතයි එතකොට අපි යාළුවා ලස්සනට හදලා දෙන්න බෑයි ඔක දාන්න ඕනේ මොකවත් හරි පිටිපස්ස හදලා ඉවරයි දැන් අපි හදන්න ඕනේ ඒ ටයර් ටික හදලා සුපිරිය හදන්න ඕනේ හරි ඕකත් හරි එන්ජින් එක දෙකත් සුපිරිය දාමු ටයර් එකත් සුපිරියට හදමු නේද ඕම හදමු නේද අපි දැන් මේ බස් එක හදලා ඉවරයි බස් එක හදලා ඉවරයිද ඔට්ටු කුලරකින ඔට්ටු යාළුවා ඉන්න මම දැන් ඉන්න සල්ලි කොයින්ක සල්ලි මෙලි හරි එන ලක්ෂයට කරලා දෙන්නම් කරලා දුන්නා ඉතින් අපි යනවා හොඳේ පස්සේ දවසක ඉඳන් හරි එහෙනම් යන්නකොද අඩේ දැන් මට සුපිරියට හොයර් ගිහිල්ලා සුපිරියට මට සල්ලි හොයාගන්න පුළුවන් දැන් අර අයිස්ක්‍රීම් ඕනේ නෑ මට දැන් අඩේ අමෝ අඩෝ සුපිරිනේ මම බස් එක අඩෝ සුපිරි යන්න ඕනේ සුපිරිය සද්දයක් ඕනේ දැන් ඉතින් එච්චර කතා කරන්න දෙයක් නෑ දැන් මේක සුපිරි මට හිතා ගන්න බෑ පොඩ්ඩක් මෙතනින් කරනමකුත් ගහමු සුපිරි අම්මට හුඩු බස් එක මුකුත් උනේ නෑ සුපිරි ඉතින් අපි පොඩි වටයක් යන් ඉතින් මොකද ඉතින් අද කතාව ගැන කතාවකට නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මම අදට ඉතින් යන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සබ් කරලා ලෝබ නැතුව ලයික් බටන් නැතුව බලන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.